470 ohms රෙසිස්ටර් එකක් පාස්ස ගන්න LED ධන පින් එකට බල්බ් ගන්න 9ක් ගන්න 9ක් හරි 10ක් හරි ගන්න මේ වගේ කම්බි කෑල්ලක් ගන්න LED බල්බ් එකේ රින පාස්ස ගන්න LED බල්බ් එකේ රින මෙන්න මේ කම්බියට අපි පාස්ස ගත්තා. මේ වැඩිපුර පින් ටික ඉතින් කපලා අයින් කරන්න. ඕගොල්ලන් ලස්සනට මේ printed board එක හදාගන්න. ඔයා ඊට පස්සේ IN 4148 ඩයෝඩ් එක අරගෙන මේ කළු පාට කැතෝඩ් එක තියෙන්නේ ඒක මේ ඉස්සරහට දාන්න. මේ දින කැතෝඩ් එක මේ පැත්තේ ඒක ඉස්සරහට හොඳේ. මෙන්න මේක කරලා පාස්ස ගන්න. ඩයෝඩ් එකේ කළු පාට කට්ටේ ඉස්සරහට තියලා තියෙන්නේ. ඔයා ඒ විදිහට පාස් ගන්න ලස්සනට මේක ඔයා printed board එක හදාගන්න. මේ ඔයාට බලන්න ඕනද මම මේ හදන්නේ. දැන් ඔයාට පේනවා අපි ඉස්සෙල්ලාම 470 ohms රෙසිස්ටර් එකක් පාස්ස ගත්තා. කලර් කෝඩ් එක වෙන්නේ කහ, දම්, දුඹුරු. ඒක රෙසිස්ටර් පාස්සලා තිනවා 1 2 3 4 5 6 7 8 9 10. බල්බ් 10ට රෙසිස්ටර් 10 පාස්සලා තිනවා. ඊට පස්සේ IN 4148 ඩයෝඩ් එකෙන් ඉතින් පාස්සලා තිනවා 1 2 3 4 5 6 7 8 9යි. ඩයෝඩ් 9යි. ඒ ඩයෝඩ් 9ෙම කළු පාට කට්ටේ ඉස්සරහට පාස්සන්නේ. දැන් ඔයාලට මේක පැහැදිලි වෙන්න ඕනි. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ කම්බි කෑල්ලක් අරගෙන මෙන්න මෙතනින් පාස්ස ගන්න. LED බල්බ් එකේ රින පැත්තට 220 UF වොට් 35 කැපැසිටර් එකේ රින පැත්ත පාස්සන්න. මේ පැත්ත රින පැත්ත පැස්සුවා. ධන පැත්ත ඉතුරු වෙලා තියෙන්නේ. ආපහු තව 220 UF වොට් 35 කැපැසිටර් අරගෙන රින පැත්ත පාස්ස ගන්න එකේ.
මේ පින් එකට ධන පාස්ස ගන්න. දෙසිය 20 UF වොට් 35 කැපැසිටර් එකේ ඍණ පැත්ත LED බල්බ් එකේ ඍණ වලට පෑස්සුවා. ඊට පස්සේ ධන පැත්ත ඉතුරු වුණා. ආයතන කැපැසිටර් අරගෙන ඒකේ ඍණ පැත්ත පෑස්සුවා. එතකොට ඍණ ධන ඍණ ධන. දැන් ඔයාලට තේරෙන්න ඕනේ. ධන ඍණ ධන ඍණ. දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕනි. ඔයා ඊට පස්සේ IN 4007 1 ampere diode එකක් ගන්න. ඒ diode එක අරගෙන සුදු පාට ඉර පැත්ත මේ පැත්තට තියන්න. IN 4007 1 ampere diode එකක්. ඒ diode එකේ සුදු පාට ඉර පැත්ත මෙහාට තියන්න මේ පැත්තට. සුදු පාට ඉර පැත්ත මේ පැත්තට. ඔයා ඊට පස්සේ මේ පින් දෙක එකට එක්කව කරලා පාස්ස ගන්න. ඩයෝඩ් දෙක මුට්ටුව තියෙන්නේ. එතෙන්ට 4.7 රෙසිස්ටර් එක පාස්ස ගන්න. කැපැසිටර් දෙකේ මැද්දට වයර් එකක් පාස්ස ගන්න. හතරයි දශම හත රෙසිස්ටරේ අනික් කොනට වයර් එකක් පාස්ස ගන්න. මේ වගේ ඇම්ප් එකක් ගන්න. ඇම්ප් එකක් අරගෙන ඒකට යන බබල් වයර් දෙක තියෙන්නේ. මේ තියෙන වයර් දෙක රතු පාට එකට හයි කරගත්තා, කළු පාට එකට හයි කරගත්තා බබල් එක. ඊට පස්සේ ඔයා මේකේ මේ වීව් මීටරේ කැපැසිටර් දෙක එකතු කරගෙන අපි වයර් එකක් පාස් කරලා ගත්තේ. අන්න ඒක අරගෙන මේ බබල් එකේ රතු පාට තියෙන එතෙන්ට හයි කරන්න. අනිත් වයර් එක මේකේ අනිත් වයර් එක මේ කළු පාට ඒකට හයි කරන්න. ඔන්න මම දැන් හයි කරලා තියෙන්නේ. ඇම්ප් එකේ පවර් වයර් එක ගහනවා. මම ඇම්ප් එකට දැන් සප්ලයි දෙන්න හදන්නේ. වොලියුම් එක වැඩි කරනවා මම. වොලියුම් එක අඩු ගන්න බල්බ් වල එළියත් අඩු වෙනවා.
පට්ටම කොලටි වීයු මීටරයක් මේක මම ඔය කියලා දුන්න විදියට ඒ විදියට ඔයා මේක හදලා බලන්න. බේස් එකට සුපිරියටම වැඩ. ලයික් කරලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. නොටිෆිකේෂන් බෙල් එක ඕල් දාගන්න. වීඩියෝ එක ළඟටම ගෙන්න ගන්න.